අපි හැමදාම වගේ දකින්න කෑමට ගන්න කෙසෙල් ගෙඩියක්. ඒක කොයිතරම් සාමාන්‍ය දෙයක්ද නේද? ඒ සාමාන්‍ය කියලා හිතෙන කෙසෙල් ගෙඩිය පිටිපස්සේ හැංගිලාදී පුදුම කතාවක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ කතාවේ මං පෙන්වන්න තමයි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික විද්‍යාව. හොඳයි. මුලින්ම මෙහෙම හිතමු. කෙසෙල් කිව්වම ඔක්කොම එක වගේද? ගොඩක් වෙලාවට අපි හැමනේ හිතාගෙන ඉන්නේ. ඒත් සමහර විට අපි ඒ ගැන ආයෙත් සැරයක් හිතන්න ඕන වෙයි. 9ක්. ඔව් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විද්‍යාත්මකව දියුණු කරපු එකිනෙකට හාත්පසින්ම වෙනස් කෙසෙල් වර්ග 9ක්ම වගාවට නිල වශයෙන් නිර්දේශ කරලා තියෙනවා. බලන්නකෝ ඒ විවිධත්වය. ඉතින් අපි මේ ගමනේ පළවෙනි පිරවරට යමු. කොහමද මේ කෙසෙල් ශූරයන්ව තෝරගන්නේ කියලා බලමු. හරියට ඔලිම්පික් වලට එක එක ක්‍රීඩාවට වෙන වෙනම ක්‍රීඩකයෝ ඉන්නෝ වගේ කෙසෙල් වර්ගත් බෝ කරන්නේ විශේෂ අරමුණු වෙනුවෙන්. හරි එහෙනම් හමුවෙමු මේ කතාවේ ප්‍රධාන චරිත ටික. මුලින්ම නදි කියන්නේ උසස්ම තත්වයේ ඇඹුල් කෙසෙල් වර්ගයක්. ඊළඟට ඉන්නවා අග්‍රා. මේක තමයි අර ගෙඩිය ඇතුලේ තද කොටස් නැදී හරිම සුමුත කෝලි කුට්ටු වර්ගය. ඊට පස්සේ පැරකුම් ඒ කියන්නේ සීනි කෙසෙල් වර්ගයක්. කණ්ඩුල කියන්නේ හැමදේටම දක්ෂ දෙමුහුම් වර්ගයක්. ගන්නොරුව රත් කෙසෙල් 9 හදියටම යෝධ රත් කෙසෙල් වර්ගයක්. අන්තිමට ඉන්නවා පුලතිසි පිසීමේ වැඩවලටම විශේෂඥයෙක්. දැන් බලන්නකෝ මේ දෙන්න අතර තියෙන පුදුම වෙනස. එක පැත්තකින් කණ්ඩුල. මේක පළතුරක් විදියටත් කන්න පුළුවන්, එළවලුවක් විදියටත් හොයන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, නියංගයට, සැරසුලඟට ඔක්කොටම ඔරොත්තු දෙනවා. හරිම කල්පවතින, පිරිමැස්මෙන් වැඩ ගන්න පුළුවන් වර්ගයක්. අනිත් පැත්තෙන් ගන්නෝරුව රත් කෙසෙල්. මේකෙන් ලැබෙන්නේ කිලෝග්‍රෑම් 35ක් විතර බර යෝධ කෙසෙල් කෑන්. හරිම මිහිරි, පාටත් ලස්සනයි. ඉතින් පේනව නේද? එකක් ඔරොත්තු දීම සහ විවිධ ප්‍රයෝජන, අනික විශාලත්වය සහ රසය. අරමුණු දෙකක්. හරි. දැන් තමයි වැඩේ තියෙන්නේ. කොහොමද කෙසෙල් ගහ ක්ලෝන් කරන්නේ? ඔව් ඇත්තටම ඒක තමයි වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කෙසෙල් වගා කරන්නේ බීජ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ අලිංගික ප්‍රචාරණ ක්‍රම. මේ මුළු ක්‍රියාවලියේම හදවත එහෙමත් නැත්නම් එන්ජින් තමයි කොමය. අපි සාමාන්‍යයෙන් කියන්නේ අලය කියලා. පොළොව යට තියෙන මේ අලයෙන් තමයි අලුත් කෙසෙල් පැල, ඒ කියන්නේ අර මොරේයන් හැදෙන්නේ. ඒකේ තියෙන පුංචි අංකුර වලින්. ඉතින් නූතන කෘෂි කර්මයේදී එක අලයකින් පැල ගොඩක් හදාගන්න හරිම අපූර්ව ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒකට කියන්නේ අල කැබලි ක්‍රමය කියලා. මේක පියවරෙන් පියවර යන විද්‍යාත්මක ක්‍රියාවලියක්. මුලින්ම නිරෝගී හොදක පැසුණු අලයක් තෝරගන්නවා. ඊට පස්සේ ඒක පිරිසිදු කරලා එක අංකුරයක්වත් තියෙන විදියට පොඩි කෑලි වලට කපනවා. ඊළඟට මේ කෑලි කුණු වෙන්නේ නැති වෙන්න විශේෂ දියරයක දාලා පිරිසිදු කරනවා. ඊට පස්සේ තමයි මේවා පෝෂණීය පස් තියෙන තවානක හිටවන්නේ. මාස 3-4ක් යනකොට අර පොඩි කෑල්ලක් ගානේ ශක්තිමත් පැල හැදිලා ලොකු වගා බිමකට ගෙනියන්න සූදානම්. හොඳයි. පැල හදාගත්තා. දැන් තියෙන්නේ මේ පැල ටික හොඳට බලාගන්න. කෙසෙල් ගහක් හොඳට හැදෙන්න නිකම වතුර දැම්මට මදි. ඒකට හරියටම ගැලපෙන පරිසරයක් ඕන. කෙසෙල් වගාව කියන්නේ හරිම සියුම් විද්‍යාවක්. බලන්නකෝ මේ අවශ්‍යතා ටික. උස මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 5000ක් දක්වා තමයි හොඳටම හැදෙන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් විතර නම් නියමයි. වර්ෂාවත් ඕන. අවුරුද්දකට මිලිමීටර් 1250ත් 1900ත් අතර ප්‍රමාණයක්. පසත් විශේෂයි. ගැඹුරු වතුර හොඳට බැහැලා යන ලෝම පසක් වෙන්න ඕන. ඒ වගේම පසේ ආම්ලිකතාවය. ඒ කියන්නේ pH අගය 5.5ත් 6.5 අතර තියෙන්න ඕන. මේ ඔක්කොම හරි ගියොත් තමයි හොඳ අස්වැන්නක් ලැබෙන්නේ. හොඳයි. හැම කතාවකම වගේ මේ කතාවේ දුෂ්ටයෝ ඉන්නවා. කෙසෙල් වගාව කියන්නේ සුන්දර ගමනක් විතරක් නෙවෙයි. ඒකට නිරන්තරයෙන්ම තර්ජන එල්ල වෙනවා. විශේෂයෙන්ම රෝගවලින්. මේ අතරින් භයානකම දුෂ්ටයා තමයි පැනමා රෝගය. මේක හරියට පසේ ජීවත් වෙන නිහඬ ඝාතකයෙක් වගේ. කෙසෙල් වගාවට තියෙන ලොකුම තර්ජනයක්. ඉතින් කොහොමද මේ නිහඬ ඝාතකයා වැඩ කරන්නේ? මේක පසේ ජීවත් වෙන දිලීරයක්. ඒක ගහේ මුල්වලින් ඇතුල් වෙලා ගහට වතුර උරා ගන්න තියෙන හැකියාව නැති කරලා දානවා. හිතන්නකෝ ගහේ ජීවනාලියම කපලා දානවා වගේ. මුලින්ම පිටත කොළ කහ පාට වෙලා මැලවෙන්න ගන්නවා. ගහ ඇතුලේ පටක තද දුමුරු පාට වෙනවා. අන්තිමට මුරු ගහම කඩාගෙන වැටිලා මැරිලා යනවා. හොඳයි. එතකොට කොහොමද අපි මේකට මොහොන දෙන්නේ? කනගාටුදායකම දේ තමයි මේකට හරියන රසායනික බෙහෙතක් තාම නැහැ. ඒ නිසා හොඳම උපාය තමයි සටන පටන් ගන්න කලින්ම සතුරාට එන්න නොදී ඉන්න එක. ඒ කියන්නේ වැළැක්වීම. ඒකට කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා.
නිරෝගී පැල විතරක් හිටවන එක, ගන්නුරුව සීනි වන් වගේ ලෙඩේට උරුත්තු දෙන වර්ග වගා කරන එක, ඩොලොමයිට් හරි හුණුවරි දාලා පසේ ආම්ලික ගතිය අඩු කරන එක සහ වගාබිම පිරිසිදුව තියාගන්න එක. හරි, අපි ලෙඩ රෝග එක්ක සටන් කරලා පරිසරය ගැනත් බලාගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ ගමනේ අවසානයේ ඒ වගේම වැදගත්ම අදියරට. ඒ තමයි නියම වෙලාවට නියම විදිහට අස්වැන්න නෙලාගන්න එක. මේකෙදි ටයිමින් කියන එක හරිම වැදගත්. හැම කෙසෙල් වර්ගයක්ම එකම වෙලාවකදී පැහෙන්නේ නැහැ. ආනමාළු ඇම්බන් වගේ වර්ග මල් පිපිලා මාස 3ක් විතර යනකොට කපන්න පුළුවන්. ඒත් ඇඹුල් වලට තව සතියක් විතර යනවා. කෝලි කුට්ටු වලට මාස 4ක්. සීනි කෙසෙල් වලට ඊටත් වැඩි. පුවාලු වලට මාස 5ක්ම යනවා. ඉතින් ගොවියා මේ හැම වර්ගයක් ගැනම හරියටම දැනගෙන ඉන්න ඕන. හොඳයි. කෙසෙල් කැන් කපාගත්තා. එතනින් වැඩේ ඉවරද? කොහෙත්ම නෑ. ඒකෙන් පස්සෙත් හරිම සියුම් පිළිවෙල ක්‍රියාවලියක් තියෙනවා. මුලින්ම ගෙඩිවලට හානියක් නොවෙන්න පරිස්සමෙන් කෙසෙල් කැන් කපා ගන්න ඕන. ඊට පස්සේ ඇවරි ටික ප්‍රධාන නටුවෙන් වෙන් කරනවා. ඊළඟට ඇලම් වගේ දෙයක් දාපු වතුරෙන් හොඳට සෝදනවා. කිරි එහෙම යන්න. ඊට පස්සේ හොඳට හුලං වැදෙන සෙවණක වේලෙන්න තියෙනවා. වේලුණාට පස්සේ ලොකු මධ්‍යම පොඩි කියලා ප්‍රමාණය අනුව වෙන් කරනවා. අන්තිමටම තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්න සමහර විට කෙසෙල් කොළ එහෙම අතුරලා පිට්ටිවල අසුරනවා. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ ඊළඟ වතාවේ කෙසෙල් ගෙඩියක් අතට ගනිද්දී ඒක දිහා බලද්දී මතකෙට එන්නේ මොන කතාව වේද? ඒක නිකම් පළතුරක් නෙවෙයි. ඒ පිටිපස්සේ තියෙන විද්‍යාව, කැපවීම සහ මේ දිගු පුදුම ගමන ගැන දැන් අපි දන්නවා.